ළමයි එන්න අද වීඩියෝ එකක් බලන්න. අද ක්ලාස් යන ගමන් ඔයාලට අපේ ගමේ වටපිටාව තමයි පෙන්වන්න යන්නේ. ඔය ඉන්නේ පබනිමේ ඡායා. ඔයාලා නම් එයාව දන්නේ නැහැ. දැන් වෙලාව උදෑසන 7:05 විනාඩි 50යි. ඉතින් සැලිටත් බයි කියාගෙන මම බස් එක අල්ලන්න යන තමයි ඉන්නේ. ඔය තියෙන්නේ අපේ ඇල. ඔකට කියන්නේ හීන් ඇල කියලා ළමයි. මීට කලින් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් බලන්න. ඉතින් අර පෙන්නන තැනට යන්න ඕනේ මම බස් එකට නගින්න නා. ඉතින් මං කියව යනවා. කොයි වෙලේ හරි බස් එක යන්නේ කියවිල්ලට හින්දා තමයි ළමයි. ඔන්න මම යන බස් එක උඩහට ගියායි විනාඩි 10ක් ඇතුළත ඕක එනවා ළමයි. ඉතින් පිළිහුඩු යාළුවෙකුත් හිටියා මම ඒකත් වීඩියෝ කරා ළමයි බස් එක එනකම්. පේනවනේ මම කරන දේවල්. ඔන්න ඔය තියෙන්නේ අපේ ගමේ ඉස්කෝලේ. ඔකට තමයි මම O level එනකන් ඉස්කෝලේ ගියේ. එතකොට ඔය තියෙන්නේ අපේ පල්ලිය. ඔය පල්ලෙහා තියෙන්නේ පරණ පල්ලිය. අර උඩ තියෙන අලුතෙන් හදන අලුත් පල්ලිය. මේක අපේ පැත්තේ තියෙන වත්ත. මේකට කියන්නේ සිරිනිවස වත්ත කියලා ළමයි. ඔයාලා දන්නවත් ඇති. මේ තියෙන්නේ මෙහි තියෙන කෝවිල. මම නම් දෙපාරක් විතර ඔය කෝවිලට ගිහිල්ලා තියෙනවා. කෝවිලේ නම නම් දන්නේ නැහැ ළමයි. යාළුවගෙන් අහලා කියන්න. එතකොට ඔය තියෙන්නේ මේ වත්තේ තියෙන රබර් ෆැක්ටරි එක. ඒක පැරණ තාලෙට හදලා තියෙන්නේ හරි ලස්සනයි. මේ පැත්ත නම් ඔයාලා දන්නව ඇති නාන්න ඇවිල්ලා නම් ඔය වත්ත මැද්දෙන් තමයි අද ඔය බස් එක යන්නේ අවිස්සාවෙල්ලට. ඔය නාන්න යන කට පහක් නාලා තියෙන අය කමෙන්ට් එකක් දායි යන්න. මම නම් නාලා නෑ ළමයි ගමේ හිටියත්. ඉතින් ඔන්න අදට වීඩියෝ එක ඉවර කරන්නම්. ආයෙ අලුත් වීඩියෝ එකකින් එන්නම්. බයි බයි.